ආයිබෝවන් PHP වල hello world කියලා පළවෙනි පියවර සාර්ථකව තියලා දැන් මොකක්ද ඊළඟට කරන්න කියලා හිතනවා නම් මේ තමයි ඒකට හොඳම තැන. අපි අද PHP වල තවත් ටිකක් ගැඹුරට ගිහින් ඒකේ හරිම වැදගත් මූලික සංකල්ප ටිකක් ගැන කතා කරමු. හොඳයි. මෙන්න අද අපේ ගමනේ සැලැස්ම. මුලින්ම අපි බලනවා PHP කියන දේ තිරේ පිටුපස ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ data ගබඩා කරන variable සහ ඒවට යන්න පුළුවන් සීමාවන්, ඒ කියන්නේ scope ගැන කතා කරනවා. ඊළඟට PHP වල තියෙන විවිධ data වර්ග ගැන ඉක්මන් වටයක් ගිහින් අන්තිමට බලමු මේ data පාවිච්චි කරලා ගණන් හදන්න, තීරණ ගන්න කෝඩ් එකට උගන්වන්නේ කොහොමද කියලා. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු මුලින් ඉඳන්ම. PHP කියන තාක්ෂණය අපි දකින වෙබ් පිටුවක් හැදෙන ක්‍රියාවලියේදී කොතනද ඉන්නේ? ඒක වැඩ කරන්නේ කොහොමද කියන ලොකු චිත්‍රයේ තේරුම අරගෙන මෙමු. හරි. හිතන්නකෝ අපි වෙබ් පිටුවක් ලෝඩ් කරනකොට වෙන දේ. ක්ලයන්ට් ඒ කියන්නේ අපේ වෙබ් බ්‍රවුසරය සර්වර් එකෙන් පිටුවක් ඉල්ලනවා. සර්වර් එක ඒ ඉල්ලීමට අදාළ PHP ෆයිල් එක හොයාගෙන ඒක PHP process එකකට දෙනවා. අන්න එතන තමයි මැජික් එක වෙන්නේ. process එක ඒ කෝඩ් එක ක්‍රියාත්මක කරලා සමහර විට database එකකින් තොරතුරුත් අරගෙන අන්තිමට පිරිසිදු HTML කෝඩ් එකක් හදනවා. අන්න HTML ටික තමයි අපේ බ්‍රවුසරයට ආපහු එන්නේ. වැදගත්ම දේ තමයි PHP කෝඩ් එක කවදාවත් client එක, ඒ කියන්නේ බ්‍රවුසරයට පේන්නේ නැහැ. පේන්නේ ඒකෙන් හදපු අන්තිම ප්‍රතිඵලය විතරයි. හොඳයි, දැන් අපි කතා කරමු variables සහ scope ගැන. variables කියන්නේ තොරතුරු දාලා තියන්න පුළුවන් පොඩි පොඩි පෙට්ටි වගේ. scope කියන්නේ ඒ පෙට්ටි පාවිච්චි කරන්න පුළුවන් තැන් පාලනය කරන නීති රීති ටික. local scope කියන එක හරිම සරලයි. හිතන්නකො function එකක් කියන්නේ වෙනම කාමරයක් කියලා. local scope කියන්නේ ඒ කාමරයේ ඇතුලේ හදන variable එකක්, ඒ කියන්නේ පෙට්ටියක් ඒ කාමරයේ ඇතුලේ විතරයි පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් එළියට ගෙනියන්න බෑ. මෙන්න බලන්න නියම උදාහරණයක්. අපි local test කියන function එක ඇතුළට, ඒ කියන්නේ අපේ කාමරය ඇතුළට යනවා. එතන $x කියලා variable එකක් හදලා ඒකට 5 කියන අබේ දෙනවා. ඒ කාමරය ඇතුළේ මේක display කරද්දී කිසිම අවුලක් නැහැ, නියමටම වැඩ කරනවා. ඒත් අපි ඒ කාමරෙන් එළියට ඇවිත් අර $x කියලා variable එකට කතා කරන්න හැදුවොත් අන්න එතකොට තමයි ප්‍රශ්නේ. PHP අපිට කියනවා වගේ සමාවෙන්න $x කියලා කෙනෙක්ව මම දන්නේ නැහැ කියලා. මොකද $x අයිති local test කියලා කාමරයට විතරයි. ඉතින් ප්‍රතිඵලය error එකක්. එතකොට global scope ඒ කියන්නේ function එකෙන් එළියේ පොදු තැනක හදන variable එකක්. හැබැයි මෙතන තියෙනවා පොඩි කපටිකමක්. එළියේ හැදුවා කියලා function එකක් ඇතුළට ඒක නිකම්ම එන්නේ නැහැ. ඒ function එක ඇතුළට ඒක ගෙන්න ගන්න නම් අපි global කියන magic වචනේ පාවිච්චි කරන්නම ඕන. ඒක හරියට විශේෂ අවසර පත්‍රයක් වගේ. ඔන්න බලන්න වෙනස. වම් පැත්තේ ෆන්ක්ෂන් එක ඇතුලේ global කියලා කිව්වේ නැති නිසා PHP හිතන්නේ ඒක අලුත් local variable එකක් කියලා. කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒත් දකුණු පැත්තේ බලන්න global $A $B කියලා දැම්ම ගමන් PHP දන්නවා අපි කතා කරන්නේ එළියේ ඉන්න අර global variables දෙක ගැන කියලා. එතකොට හැමදේම හරියටම වැඩ. හරි. අපි දැන් යමු ඊළඟ කොටසට. PHP වල තියෙන variables ඇතුලේ අපිට මොන වගේ තොරතුරු જાතිද දාන්න පුළුවන්. අපි බලමු මේ data types ගැන පොඩි විමසුමක් කරලා. මුලින්ම තියෙන්නේ string. හරිම සරලයි. අකුරු, වචන, වාක්‍ය වගේ දේවල් ගබඩා කරන්න තමයි මේවා තියෙන්නේ. double quotes හරි, single quotes හරි දෙකෙන් ඕන එකක් පාවිච්චි කරලා string එකක් හදන්න පුරුවන්. ඊළඟට integer, ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යා. දශම ස්ථාන නැති ඕනෑම ධන හෝ ඍණ සංඛ්‍යාවක්. මේකේ තියෙන නියමම දේ තමයි PHP වලට සාමාන්‍ය විදිහට විතරක් නෙවෙයි අෂ්ටක, ඔක්ටල් සහ ෂඩ්දශම හෙක්සඩෙසිමල් ක්‍රමවලිනුත් සංඛ්‍යා තීරුම් ගන්න පුළුවන්. වාඩම් ෆන්ක්ෂන් එකෙන් අපිට ඒකේ වර්ගයයි අගයයි දෙකම බලා ගන්න පුළුවන්. දශම ස්ථාන තියෙන සංඛ්‍යාවලට අපි කියනවා float කියලා. සමහර වෙලාවට මේවට doubles කියලාත් කියනවා. 10.366 වගේ සාමාන්‍ය සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. ඊට වඩා සංකීර්ණ විද්‍යාත්මක අංකනයක් වෙන්නත් පුළුවන්. බූලියන් කියන්නේ හරිම සරල. ඒත් කෝඩ් එකක තර්කණීට නැතුවම බැරි data type එකක්. මේකට තියෙන්න පුළුවන් අගයන් දෙකක් විතරයි. true එහෙමත් නැත්නම් false. හරිද වැරදිද කියන එක තීරණය කරන තමයි මේක තියෙන්නේ. array කියන්නේ සුපිරි දෙයක්. එකම variable එකක් යටතේ අගයන් ගොඩක් දාන්න පුළුවන්. පළවෙනි උදාහරණය බලන්න කා වර්ග ටිකක් list එකක් විදිහට දාලා තිනවා. PHP ඒවට 0 1 2 කියලා ඉබේම අංක දෙනවා. දෙවැනි උදාහරණේ ඒකැලේ associative array එකේ අපිමයි red, green, blue වගේ නම් දීලා ඒවට අදාළ අගයන් ගබඩා කරන්නේ. හරි අපි දැන් data types ගැන දන්නවා.
දැන් බලමු මේ data පාවිච්චි කරලා ගණන් හදන්නේ, දේවල් සංසන්දනය කරන්නේ කොහොමද කියලා. අන්න ඒකට තමයි operators එහෙමත් නැත්නම් ක්‍රියාකාරක තියෙන්නේ. මේ තියෙන්නේ අපි හැමෝම දන්න ගණිතමය ක්‍රියාකාරක. එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම වලට අමතරව බෙදුම ඉතිරිය හොයන මොඩියුලස් සහ එක ගානක් තව එකක බලයක නම්වන එක්ස්පොනෙන්ෂියේෂන් කියන දෙකත් PHP වල තියෙනවා. හරි. දැන් බලමු මේවා කෝඩ් එකේ වැඩ කරන්නේ කොහොමද කියලා. $x ට 5, $y ට 2 දීලා අපි මේ හැම ක්‍රියාකාරකයක්ම දුවවලා බලනවා. බලන්න ප්‍රතිඵල කොච්චර පැහැදිලිද කියලා. ප්‍රායෝගිකව කරලා බලනකොට තමයි හොඳටම මතක හිටින්නේ නේද? හොඳයි. දැන් අපි යනවා ගොඩක් දෙනෙක් මුලින්ම පටල ගන්න ඒත් අතිශයින්ම වැදගත් තැනකට. equals සහ triple equals අතර වෙනස. සරලවම කිව්වොත් equals කියන්නේ අගේ විතරක් සමානද කියලා බලනවා. ඉලක්කම් 25 වුණත් string එකක් විදිහට 25 වුණත් එයාට එකයි. ඒත් triple equals කියන්නේ එහෙම නෑ. එයා අගයයි data type එකයි දෙකම එක සමාන වෙන්න ඕන. මේ වෙනස නොදැන ඉන්න එක පස්සේ කාලෙක ලොකු ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. මෙන්න ඒකට හොඳම සාක්ෂිය. x කියන්නේ integer 25, z කියන්නේ string 25. බලන්න x සමානයි z කියන එක true වෙනවා මොකද අගයන් සමානයි. ඒත් x තිරත් සමානයි z කියන එක false වෙනවා. ඇයි? එකක් integer අනිත string. data type එක වෙනස්. මේ පුංචි වෙනස හරිම වැදගත්. කෝඩ් එකක තීරණ ගන්නකොට කොන්දේසියකට වඩා බලන්න වෙනවා. අන්න ඒ වගේ වෙලාවට කොන්දේසියකට සම්බන්ධ කරන්න තමයි logical operators තියෙන්නේ. and සහ or හෝ XO එකක් විතරක් සහ not නොවේ තමයි ප්‍රධාන ඒවා. double and සහ double O කියන සංකේතත් මේවට පාවිච්චි කරනවා. බලන්න මේ if statement එක අපි මෙතන PHP එකෙන් ප්‍රශ්න දෙකක් එකපාර අහනවා. එක $x බිඳුවට වඩා වැඩිද සහ දෙක $y 6ට වඩා අඩුද? and operator එක නිසා මේ ප්‍රශ්න දෙකටම උත්තරේ ඔව් වුණොත් විතරයි logical true කියන පණිවිඩය ලැබෙන්නේ. එකක් හරි නෑ වුණොත් වැඩේ වෙන්නේ නෑ. මේ විදිහට තමයි අපි කෝඩ් එකකට සංකීර්ණ තීරණ ගන්න උගන්වන්නේ. ඉතින් අද අපි කතා කරපු දේවල් වලින් මතක තියාගන්න ඕනම කරුණු ටික තමයි මේ. ස්කෝප් එකෙන් වේරියබල් එකක සීමාව තීරණය කරනවා. string, integer වගේ විවිධ data types ඕනම වැඩකට ගලප ගන්න පුළුවන්. operators පාවිච්චි කරන්නේ data එක්ක වැඩ කරන්න. ඒ වගේම equal සහ triple equals අතර තියෙන වෙනස හරියටම දැනගෙන ඉන්න එක අනිවාර්යයි. දැන් PHP වල මූලිකම ගොඩනැගීමේ කොටස්, ඒ කියන්නේ variables, data types සහ operators ගැන පැහැදිලි අවබෝධයක් ලැබිලා තියෙනවා. ඉතින් මේ මූලික මෙවලම් ටික පාවිච්චි කරලා ඊළඟට නිර්මාණය කරන්නේ මොනවද?